Hi guys, සුබසක් ඔයාලා හැමෝටම ඔයාලා ගොඩක් අතරින් පිළිගන්නවා අදත් SL Max මතු YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලට online banking තිබුණොත් නැතත් ඕනියෝ පොලිස් දඩයක් online ගෙවන්නේ කොහොමද කියලා. ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි අපි වාහනයක් drive කරන් යද්දී අපි අතින් රථ වාහන නීතියක් උල්ලංඝනය වුණොත් ඒක රථ වාහන පොලිස් නිලධාරියෙක් දැක්කොත් අපි කරපු වරදට අදාළව දඩ මුදලක් එයා නියම කරනවා. ඉතින් එතනින් සිද්ධ වෙන්නේ එයාලා අපේ driving license එක අරගෙන අපිට දඩකොලයක් දෙනවා ගෙවන්න කියලා. ඊට පස්සේ අපි ඒ දඩකොලෙත් අරගෙන post office එකට ගිහින් ඊට අදාළ payment එක කරන්න ඕනි. ඉතින් ඒ payment එකත් කරාට පස්සේ අහපුවර පොලිස් නිලධාරීන් ඉන්න තැනකට ගිහිල්ලා අපි දඩ මුදල ගෙවුවා කියලා එයාලට තහවුරු කරන්න ඕනි. ඊට පස්සේ තමයි අපිට අපේ ලයිසන් කාඩ් එක අහපුව හම්බෙන්නේ. ඉතින් මේ දේ නිසා අපිට ගොඩාක් රස්තියාදු වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා හිතන්න ඔයා දුර පළාතක හදිස්සි වැඩකට යන ගමන් ඉද්දි මෙහෙම දෙයක් සිද්ධ වුණොත්, ඒ වගේම post office වහලා තියෙන නිවාඩු දවසක මෙහෙම දෙයක් වුණොත්, ඊට අමතරව post office වහලා තියෙන වෙලාවක, ඒ කියන්නේ රෑ වගේ වෙලාවක මෙහෙම දෙයක් සිද්ධ වුණොත්, ඒ වෙලාවට ඔයා ගොඩාක් අසරණ වෙනවා. සහ ඔයාට වෙනම වෙලාවක් වෙන් කරගෙන දඩ මුදල ගෙවලා driving license එක ලබා ගන්න වෙනම දඟලන්න වෙනවා. ඉතින් ඒක ඇවිල්ලා ඇත්තටම ගොඩාක් කරදරකාරී වැඩක්. ඉතින් එහෙම දුක් විඳින්න නැතුව දැන් ඔයාට පුළුවන් ඔයා රථ වාහන වැරද්දක් කළා ඔයාට දඩකොලයක් හම්බුන තැනදීම ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම ඔන්ලයින් දඩ මුදල ගෙවලා ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකත් ඉල්ලගෙන ඔයාගේ ගමන යන්න පුළුවන්. ඉතින් මේ වැඩෙන් ඔයාට ලැබෙන ලොකුම වාසිය තමයි ඔයාගේ කාලය සහ ඔයාගේ මහන්සිය ඉතුරු වෙන එක. මොකද මේ වැඩේට විනාඩි 5-10ක් අතර ඉතාමත් පොඩි කාලයක් යන්නේ. ඒ වගේම ඔයාට කිසිම මහන්සියක් නැතුව ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ විදිහට ඔන්ලයින් දඩ ගෙවන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට කලින් කියන්නේ ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒ වගේම ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකට ඉතින් ඉස්සල්ලාම කියලා ඉන්න ඕනේ ඔයාට ඔන්ලයින් බැංකින් පහසුකම තිබුණත් නැතත් මේ විදිහට ඔන්ලයින් දඩ ගෙවන්න පුළුවන්. ඉතින් ඔයා ඔන්ලයින් බැංකින් පහසුකම තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ඔන්ලයින් බැංකින් ඇප් එකේ තියෙන GovPay payment option එක හරහා මේ විදිහට දඩ මුදල ගෙවන්න. ඉතින් මේ වෙද්දි හැම ඔන්ලයින් බැංකින් ඇප් එකකම වගේ මෙන්න මේ GovPay payment option එක තියෙනවා. ඉතින් ඔයාට ඔන්ලයින් බැංකින් තිබුණත් නැතත් මම දැන් මේ කියලා දෙන්න යන ක්‍රමයෙන් ඔයාට ඔන්ලයින් දඩ ගෙවන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයා ඔන්ලයින් දඩ මුදල ගෙවද්දි ඉස්සල්ලාම ඔයා එතන ඉන්න පොලිස් නිලධාරීන්ව දැනුවත් කරලා ඉන්න ඔයා ඔන්ලයින් ක්‍රමය හරහා තමයි දඩ මුදල ගෙවන්නේ කියලා. ඉතින් ඔයා ඉස්සල්ලාම ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා Google ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා සර්ච් බාර් එකේ WebExPay කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ උඩින්ම WebExPay සයිට් එක බලා ගන්න හම්බ වෙනවා. ඔයාලා මේක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ සයිට් එක බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේ WebExPay සයිට් එක ගැන කියනවා නම් මේක ඇවිල්ලා ලංකාවේ තියෙන සුපිරිම payment gateway සයිට් එකක්. ඒ වගේම මේක ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි ආයතනයක්. ඉතින් ඒ නිසා මේ WebExPay සයිට් එක කරා ඔයා වැඩක් කරගන්න කිසිම විදිහකින් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් දැන් ඔයාලට මෙතනදී GovPay කියලා බටන් එකක් බලා ගන්න හම්බෙනවා. ඔයාලා මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ පොඩි loading එකක් ගිහිල්ලා මේ විදිහ අලුත් ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. ඉතින් මෙතන ඉස්සෙල්ලාම organisation name එක දෙන්න ඕනි. ඒකට ඔයාලා මෙන්න මේ select organisation කියලා තියෙන option එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනදී options කිහිපයක්ම බලා ගන්න හම්බ වෙනවා. ඔයාලා මෙන්න මේ තියෙන search bar එකේ ශ්‍රී ලංකා පොලිස් කියලා search කරන්න. ඉතින් මේ විදිහට search කරද්දී පල්ලෙහෙන් ශ්‍රී ලංකා පොලිස් කියන option එක බලා ගන්න හම්බ වෙනවා. ඔයාලා ඒක click කරන්න. ඉතින් ඊට පල්ලේ option එකේ service type එක දාගන්න තියෙනවා. ඒකට ඔයා මෙන්න මේ select service option එක click කරන්න. ඉතින් මෙතන එක option එකයි බලා ගන්න හම්බ වෙන්නේ traffic fine කියලා. ඔයාලා මේක select කරගන්න. ඉතින් ඊට පල්ලෙන් තියෙන vehicle number කියන option එකට ඔයාලගේ වාහනේ number plate එකේ තියෙන number එක මෙතෙන්ට දාගන්න. මෙතනදී ඔයා ඉංග්‍රීසි අකුරු සමග number එක දාගන්න. ඉතින් ඊට පල්ලෙන් තියෙන option එකට ඔයාගේ driving license number එක දෙන්න ඕනි. ඉතින් ඒ number එක ඔයාගේ driving license card එකේ තියෙනවා. ඉතින් ඊට පල්ලේ ඔප්ෂන් එකේ පොලිස් ස්ටේෂන් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් මෙතෙන්ට ඔයා රථ වාහන වැරද්ද කරපු පොලිස් බල ප්‍රදේශයේ අදාළ පොලිස් ස්ථානය දෙන්න ඕනි. ඉතින් ඒක ඔයාට දඩකොලේ දීපු පොලිස් නිලධාරියාගෙන් අහලා දැනගන්න පුළුවන්. ඉතින් මේ තියෙන සිලෙක්ට් පොලිස් ස්ටේෂන් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා පස්සේ මෙතන ලංකාවේ තියෙන හැම පොලිස් ස්ටේෂන් එකම වගේ බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඔයාට මෙතන මේ තියෙන සර්ච් බාර් එකේ අදාළ පොලිස් ස්ථානය සර්ච් කරලා සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පල්ලේ පොලිස් ස්ටේෂන් ෆෝන් නම්බර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයා මෙතනදී මෙන්න මේ select phone number කියන option එක click කරන්න. දැන් ඔයාට මෙතන phone numbers කිහිපයක්ම බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මෙතන මේ තියෙන්නේ ඔයා කලින් option එකේ තෝරාගත්තු පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ phone numbers ටික. ඉතින් මෙතනදී ඔයාට දඩකොලේ දීපු පොලිස් නිලධාරියාගෙන් අහන්න මොන phone number එකද දෙන්න ඕනි කියලා. ඊට පස්සේ ඒ නිලධාරියා කියයි ඔයාට මෙතනින් තෝරන්න ඕනි phone number එක. ඉතින් මෙතන තියෙන මේ phone numbers වලින් එකක් අනිවාර්යයෙන්ම එයාලා ගාව තියෙනවා. ඉතින් ඔයා දඩේ ගෙව්වට පස්සේ ඒ phone number එකට තමයි එයාලට message එකක් එන්නේ ඔයා දඩේ ගෙව්වා කියලා. ඉතින් ඊට පල්ලෙන් fine types කියලා option එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙන මෙන්න මේ select fine types කියන option එක click කරන්න. ඉතින් ඒක click කරාට පස්සේ මේ වෙද්දි තියෙන හැම රථ වාහන වැරද්දක්ම සහ ඊට අදාළ දඩ මුදල බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මෙතන English language එකෙන් තමයි මේ දේවල් තියෙන්නේ. ඒ වගේම මේ හැම රථ වාහන වැරද්දකටම අදාළ පොදු number එකක්
තියෙනවා. ඉතින් මෙතනදිත් ඔයාලට දඩකොලේ දීපු පොලිස් නිලධාරියාගෙන් අහන්න මොකද්ද මෙතෙන්ට දෙන්න ඕනි රථ වාහන වැරද්ද කියලා. එතකොට ඒ නිලධාරියා ඔයා කරපු රථ වාහන වැරද්දට අදාළ ඒ නම්බර් එක කියනවා. ඊට පස්සේ ඒ අංකෙන් තියෙන ඔයා කරපු රථ වාහන වැරද්ද සිලෙක්ට් කරගන්න. ඉතින් ඒක ඔයාලට හොයාගන්න අමාරුයි. මෙන්න මේ තියෙන සර්ච් බාර් එකේ ඒ නම්බර් එක සර්ච් කරලා සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයා රථ වාහන වැරදි දෙක තුනක් කරලා තිබ්බොත් ඒ වැරදි වලට අදාළ දඩ මුදල් ටිකත් මෙතනින්ම ඇඩ් කරගෙන ඔයාලට එකපාරම පේමන්ට් එක කරන්න පුළුවන්. ඉතින් ඊට පල්ලෙන් තියෙන මෙන්න මේ කස්ටමර් නේම් කියන එකට ඔයාගේ සම්පූර්ණ නම දාගන්න. ඊට පස්සේ ඊට පල්ලෙන් තියෙන රිෆරන්ස් නම්බර් කියන එක ඔයාලට දඩකොලේ දීපු පොලිස් නිලධාරියාගෙන් අහගන්න. ඉතින් මෙතන දෙන්න ඕනි ඔයාගේ දඩකොලෙත් එක්ක හම්බෙන සුදු පාට කොලේ තියෙන මෙන්න මෙතන තියෙන නම්බර් එක. ඉතින් ඒ සුදු පාට කොලේ ඔයාලට දෙන්නේ නැහැ. එතෙන්ට අදාළ ඒ නම්බර් එක ඒ පොලිස් නිලධාරියාගෙන් ඔයා අහලා දැනගන්න. ඉතින් ඊට පල්ලේ ඔප්ෂන් එකේ amount එක එහෙම නැත්නම් ඔයාගේ දඩ මුදල බලා ගන්න හම්බෙනවා. ඒක ඔයා කරපු රථ වාහන වැරද්දට අදාළව ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඊට පල්ලෙන් තියෙන NIC නම්බර් කියන ඔප්ෂන් එකට ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක දාගන්න. ඊට පස්සේ තියෙන මොබයිල් නම්බර් ඔප්ෂන් එකට ඔයාගේ ෆෝන් නම්බර් එක දාගන්න. ඉතින් ඊට පල්ලේ ඔප්ෂන් එකේ ඔයාගේ ඊමේල් එක දාගන්න තියෙනවා. එතෙන්ට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දාගන්න. ඉතින් ඊට පල්ලේ ඔප්ෂන් එකේ reason for payment කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මෙතන payment එක කරන්න හේතුව මොකක්ද කියලා අහනවා. ඉතින් එතෙන්ට ඔයා traffic fine කියලා දාගන්න. ඉතින් ඊට පල්ලේ ඔප්ෂන් එකේ මෙතන ඔයාගේ payment එක කරන්න ඔයාගෙන් අය කරන free එක බලා ගන්න හම්බෙනවා. ඉතින් මෙතනදී රුපියල් 15ක් වගේ ඉතාමත් පොඩි ගාණක් තමයි යන්නේ. ඉතින් ඊටත් පල්ලෙන් තියෙන අවසාන ඔප්ෂන් එකේ ඔයාගේ total payment එක බලා ගන්න හම්බෙනවා. ඉතින් මෙතනදී මේ details ටික තමයි ඔයා fill කරගන්න ඕනි. ඊට පස්සේ මේ පල්ලෙන් තියෙන submit button එක click කරන්න. ඊට පස්සේ ඔයා කලින් දාගත්තු details ටික මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයා double check කරලා බලන්න දාගත්තු details ටික හරිද කියලා. ඊට පස්සේ මේ පල්ලෙන් තියෙන confirm button එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට මෙතන payment process එක open වෙනවා. ඉතින් දැනට මෙතන payment option තුනක් තියෙනවා. පළවෙනි විදිහ තමයි ඔයාලට මෙතනදී Google Pay වලින් ඔයාගේ මෙතන payment එක කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි මෙතනදී ඔයාගේ credit හෝ debit card එකකින් payment එක කරන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි option එක තමයි bank account option එක. ඉතින් මෙතන තියෙන මේ payment option තුනෙන් ඔයාලට කැමති විදිහකට payment එක කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මෙන්න මේ credit හෝ debit කියන option එක කරා ඔයාගේ bank card එකෙන් මෙතනදී payment එක කරන්න. ඉතින් ඒ option එක click කරලා පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ card type එක select කරන්න එනවා. ඉතින් මෙතනදී ඔයාගාව තියෙන card type එක select කරන්න. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතෙන්ට ඔයාගේ බැංක් කාඩ් එකේ තියෙන ඩීටේල්ස් ටික ඇඩ් කරලා ඔයාලට මෙතනින් පේමන්ට් එක කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට පේමන්ට් එක කරන්න යන්නේ නැහැ. මීට වඩා ගොඩක් ලේසියෙන් අපිට බැංක් account option එක කරා පේමන්ට් එක කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මෙන්න මේ bank account කියන option එක හරහා තමයි payment එක කරන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහ interface එකක් open වෙනවා. මෙතනදී ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ bank එක select කරගන්න ඕනේ. ඉතින් මෙතන මේ තියෙන select bank කියන option එක click කරලා පස්සේ මේ විදිහ ලංකාවේ තියෙන හැම local bank එකක්ම බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මෙතනදී ඔයා payment එක කරන්න යන bank account එකේ bank එක තෝරගන්න. ඊට පස්සේ account name එක සහ NIC number එක ඔයා කලින් දීපු details වලින් ඔටෝම fill වෙලා තියෙනවා. ඉතින් ඔයා මෙතෙන්ට දෙන bank account එකේ account name එක සහ NIC number එක වෙනස් නම් මේ දෙක වෙනස් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයා මේ account number කියන option එකට ඔයාගේ bank account number එක දාන්න. ඉතින් මේ details ටික තමයි මෙතන දාගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ next option එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට please verify your OTP කියලා option එකක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් දැන් ඔයා ඒ දීපු bank එකෙන් ඔයාගේ phone number එකට OTP code එකක් එවනවා. අන්න ඒ OTP code එක මෙතෙන්ට දෙන්න. ඉතින් ඒ OTP code එක එවන්නේ ඔයා bank එකට දීලා තියෙන phone number එකට. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ මේ විදිහට පොඩි loading එකක් යනවා බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ මේ විදිහට your payment is successful කියලා බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේත් එක්කම ඔයාලා කලින් select කරපු police නිලධාරියා දීපු phone number එකට එයාට SMS එකක් එනවා ඔයා දඩේ ගෙව්වා කියලා. ඉතින් දැන් ඔයා සාර්ථකව ඔයාගේ දඩ මුදල online ගෙවලා ඉවරයි. ඉතින් දැන් ඔයාලට පුළුවන් පොලිස් නිලධාරියාගෙන් ඔයාගේ ලයිසන් එක සහ අනිත් ડોකියුමන්ට් ටික ඉල්ලගෙන ඔයාගේ ගමන යන්න. ඉතින් ඒ වගේම මෙතන මේ පල්ලෙහෙන් තියෙන download receipt කියන බටන් එක ක්ලික් කරලා ඔයා කරු මේ payment එකේ receipt පත ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි කිසිම රස්තියාදුවකින් තොරව සාර්ථකව online දඩ ගෙවන්නේ. ඉතින් මම හිතනවා අදරන් ආපු මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් තියෙන්නේ නැති කියලා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒ වගේම ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න මතක් කරන්න එපා. ඉතින් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.